ඔබගේ දේශපාලන කඳුරු වල මේන්ට රැකවරණ දුන්නා හිටියේ නැද්ද? හිටියා. දැනුත් ඉන්නවා. ඒක නේද අත්තඩමුඩපත් වෙන උදේ. යාගෙන හිටු පාතාලේ. මේක තමයි 80. මේක තමයි 70 ගණන් වල තිබුණේ. නේද අපි එක්ක යකඩේ අපි දැක්කේ නර්දන් කඩවල. එහෙම තමයි මරුසිර අපි දැක්කේ. නේ පොඩි ගිනියවියක් තියාගත්තු. විශාල සංවිධානයක් දාලයක් නෙවෙයි. හැබැයි දීර්ඝ කාලයක් ගිහිල්ලා මේක දැන් විශාල සංවිධානාත්මක අපරාධ කලි බවට වර්ධනය වුණා. අපි මම හිතා T50 විතරක් අත්අඩංගුවට ගත්තා 38ක්. නේද? ගිනියවි විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. ගිනියවි නිෂ්පාදනය කර කර්මාන්තසාලාවක් මේතකදී අත්අඩංගුවට ගත්තා. ගිනියවි හදනවා අත්අඩංගුවට ගත්තා. ගිනියවි ප්‍රවාහන කරන තරම් අත්අඩංගුවට ගත්තා. වවුනියාවේ වලදාලා තිබුණු බෝම්බ තොගයක් අත්අඩංගුවට ගත්තා. නැගෙනහිර ඊටමත් ඉහළ තාක්ෂණයෙන් යුතු ගුවන් ගත වෙන හෙලිකොප්ටරයකට පාව පහර දිය හැකි ප්‍රමාණයක් අපි අත්අඩංගුවට ගත්ත අවියාවිද. මේ ඔක්කොම මේගොල්ලෝ ගාව සැරිසනවා. ඉතින් ඒගොල්ලෝ ගාවට අවියාවිදාවේ අදද නෑ දීර්ඝ කාලයකින් පස්සේ අර නිකන් බඳින කඳක් තියාගෙන හිටපු කෙනා. එහෙම නැත්නම් කොටන තුවක්කුවක් තියාගෙන හිටපු කෙනා. අද ස්වයංක්‍රීය ගිනියවියක් දක්වා සංවිධාන අපරාධ කල්ලි වර්ධනය වුණා. එදා කුඩු ග්‍රෑම් එකක් දෙකක් ප්‍රදේශ කීපයක තිබුණු කෙනා. අද කිලෝ 500,000 දක්වා තොග ගණන් අලෙවි කරන තැනටපත් වුණා. එදා තනි පුද්ගලයෙක් දෙන්නෙක් හිටපු කෙනා අද සංවිධානාත්මක අපරාධ ජාලයක් බවට පත් වුණා. එදා අවම තාක්ෂණයක් තිබුණු කෙනා අද ශක්තිමත්ම තාක්ෂණයක් තියෙන තැනට මේ සංවිධාන අපරාධ කල්ලිපත් වෙලා තිබෙනවා. ඒකට දිගු කාලයක් දශක 3-4කට වඩා වැඩි කාලයක් මුළුල්ලේ තමයි මේක නිදැල්ලේ වර්ධනය වුණා. දේශපාලකයන්ගේ රැකවරණ සහිත මෛත්‍රාවක කිමින් කියන්නේ. දේශපාලකයන්ගේ රැකවරණය සහ අනුග්‍රහය යටතේ තමයි මේ පාතාලේ වර්ධනය වුණේ. ඒ නිසා මේක බිඳ වැටීම අවුරුද්දෙන් මාසයෙන් කළ හැකි දෙයක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. හැබැයි අපි මේ බිඳ වැටීම සඳහා අවශ්‍ය වන දිගු සහ ස්ථාවර සහ දැඩි ක්‍රියාමාර්ග රැසක් අපි අරගෙන තිබෙනවා. අපි මේ සංවිධානාත්මක අපරාධ කල්ලිත් ඒ වගේම එහා බැඳුණු දේශපාලන ජාලයත් එහා බැඳුණු මත්ද්‍රව්‍ය ජාලයත් මුළුමනින්ම මේ ශ්‍රී ලංකාවෙන් උපුටා දමන බවට මා සහතික කරනවා. මේ කරන්න ඕන මේ රටේ. ඒකද උතුරද දකුණද දෙමළද මුස්ලිම්ද සිංහලද ભેදකින් තොරවද නැගෙනහිර පළාතේ. මේක ව්‍යාප්ත වෙමින් තියෙන යාපනයේ නැවත ව්‍යාප්ත වෙමින් තිබෙන මේ තත්ත්වය වතුකරේ ගිලගෙන තිබෙන මේ තත්ත්වය මේකයි ඇත්ත කතාව තියෙන්නේ. නිසා මේකට අපි මේක විනාශ කළ යුතු නැද්ද? ඔබ හැමදෙනා දන්න ඔබගේ හෘද සාක්ෂියද කතා කරලා බලන්න. ඔබගේ දේශපාලන කඳුරු වල මේන්ට රැකවරණ දුන්නා හිටියේ නැද්ද? හිටියා. දැනුත් ඉන්නවා. ඒක නේද අත්තඩමුඩපත් වෙන උදේ. දැනුත් ඉන්නවා. හරි. ඒ නිසා මේ මැඩ පැවැත්වීම සඳහා තිර අධිෂ්ඨානක යුතුව අපි වැඩ කරනවා. ඒ සඳහා මේ රටේ පොදු ජනයාගේ සහාය අපි අපේක්ෂා කරනවා. ඔබලගේ සහාය අපි අපේක්ෂා කරනවා. අනිත් පස්සෙන් ගත්තොත් අපි මේ කිසිදු ක්‍රියාදාමයක් ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදයේ කඩාවට්ටමින් අපි සිදු කරන්නේ නැහැ. ඒකත් මම හිතාවක් කිමින් කියන්නේ. අපි මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නිදහස පිළිබඳව අපේක්ෂාවන් හදපු දේශපාලන ව්‍යාපාරය. අපේ රටේ ජනතාව හිටියේ එක්ක දේශපාලකයට යටත් වෙලා එක්ක දේශපාලකයට බය වෙලා. බය වෙලා හිටපු කාලයක් තිබුණේ නැද්ද? දුරකථනයෙන් කතා කරන්න බය තත්ත්වයක් තිබුණා. පාරට බැලලා උද්ඝෝෂණය කරන්න බයයි සුදු වෑන් එකක් එයිද කියන තත්ත්වයක් තිබුණා. මේ මෑත කාලේ අපේ සජීවී අත්දැකීම්.